අයං ධම්මෝ කාලෝ. මේ කාලය ධර්මයේ අහන කාලයයි. අපේ බුදුරජාණන් වහන්සේගේ මුවින් මේ ලෝක සත්‍යයට ඊටා වටිනා කියන ඇදහිය යුතු මංගල කාරණා 38ක් දේශනා කරලා තියෙනවා. ඒ 38 ඊටාම වැදගත්ම ගාථාවක් තියෙනවා. 38 තියෙන්නේ මංගල සූත්‍රයේ. අපි කවුරුත් දන්න දෙවියන්ගේ ආරාධනාවෙන් යුක්තව බුදුහාමුදුරුවෝ දේශනා කළ මහා මංගල සූත්‍රය තමයි මේ කරුණු තියෙන්නේ. ජීවිතයට වැදගත් වෙන මංගල කාරණා. මාතා පිතු උපට්ඨානං පුත්දාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්ත ඒතං මංගල මුත්තමං. මාතා පිතු උපට්ඨානං පුත්දාරස්ස සංඝෝ. මව්පියන්ට සැලකීම, ඒ වගේම මව්පියන් විසින් දූ පුතුන්ට සංග්‍රහ කිරීම මංගල කාරණයක් ලෙස බුදුහාමුදුරුවෝ ශ්‍රී මුඛයෙන් වදහලා මේ ලෝකයේ තිබෙන වඩාත්ම වැදගත්ම මංගල කාරණේ තමයි මේ මව්වරු පියවරු සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය. දරුවෝයි දෙමව්පියෝයි ගහට පොත්ත වගේ පෑහෙන්න ඕනේ. එහෙම නොවුනොත් පොත්ත නැති වුණොත් ගහ මැරෙනවා. ගහ නැති වුණොත් පොත්ත මැරෙනවා. නිසා පොත්තයි ගහයි දෙකම එකට බැඳිලා තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි මල් පල ගන්නෙ. වර්ගය ආභෝ වෙන්නේ. පරපුරක් ඇති වෙන්නේ. මේ දුවා දරුවන් එක්ක දෙමව්පියන් එක්ක දුවා දරුවන් එකට එකතු වෙන්න ඕනේ. මේක තමයි බුදුහාමුදුරුවෝ ප්‍රධාන මංගල්‍ය කාරණයක් ලෙස හොවා දක්වමින් දේශනා කළේ. මේක වටිනම කාරණයක්. අම්මා තාත්තා. මේ ලෝකේ ලස්සනම වචනේ මට නම් අයන්නල් මයන්න මායන්නේ කියවෙන අම්මා කියන වචනේ. මගේ මුවෙන් මේ ලෝකෙට ආවට පස්සේ ඉස්සෙල්ලාම කියපු වචනයත් මේක තමයි. මං විතරක් නෙවෙයි, ඔය හැම දෙනාම ඉස්සෙල්ලාම කිව්වේ ගොඩක් දෙනා මේ වචනේ තමයි. අම්මා. එයි අපිට අම්මා ඉස්සෙල්ලාම කියවෙන්නේ. අම්මා තරම් වටින වස්තුවක් අපිට නැහැ. අම්මට කොච්චර ආදරේද? අම්මගේ දෙතනින් කිරිබන පුතා නිකන් ඉන්නේ නැහැ. අම්මගේ පපුව අත ගන්නවා. අම්මට රිදෙන්නේ දෙන්නේ නැති වෙන්න ඉතාමත් මොළ කැටි චූටි දෙතොල් වලින් මේ මුයින් කිරියා දෙනකොට එකක් ඇදලා ටික වෙලාවක් යනකොට අනිත් එකට මාරු වෙනකොට හරිම සුන්දර දර්ශනයක්. ඒ වගේම සුන්දර බවක්, සුන්දර හැඟීමක් මවටත් ඒ ආදරණීය මොළ කැටියටත් තියෙනවා. මවට රිදවන්න බොහොම කලාතුරකින් තමයි පුතෙක් සූදානම්. එහෙම නැතුව තමයි ගොඩක් ළමයි ඉන්නේ. ඒ වුණාට පුතාගේ අපේක්ෂාව, පුතාගේ වමනාව මවගේ කිරි. ඒක තමයි අපි ඉස්සෙල්ලාම බැඳිච්ච ආසාව. වැඩියෙන්ම අපි ආස කළේ කිරි වලට. අපේ ආරම්භයේ තියෙන්නේ කිරි ලෝලේ. කිරි වලට පුදුම කෑදර. වෙන කාටවත් ඉන්න දෙන්නේ නැහැ. අම්මටත් අත්තරලා යන්න දෙන්නේ නැහැ. එහෙම යන්න ඕන නම් අම්මා කරන්නේ අර කෘතිම සූප්පුවක් කටේ ගහනවා. ඒක ගැහුවම තමයි ටිකක් හරියන්නේ. එහෙම නැතුව දාලා යන්නේ. අපි ඉතින් තමයි අල්ලගන්නේ. අම්මගේ දෙතනින් අල්ලගත්ත අපි පළමුව අල්ල ගැනීම එතන වුණාට අද අපි කොච්චර දේවල් අල්ලගෙනද? අපි අල්ල ගැනීම දිගටම කරගෙන යනවා. අපිට හවුවෙන දේ අපි අල්ල ගන්නවා. ඒකට කියනවා උපාදානය කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ අල්ලා ගැනීම කරන්නේ දැනගෙනද නොදැනගෙනද? දන්නේ නැතුව අම්මගේ දෙතන කියලා දන්නේ නැතුව තමයි කිරි වෙනුවෙන් මේ අල්ල ගැනීම කරන්නේ. එහෙනම් උපාදානයේට මූලික වෙන්නේ නොදත්කම, අවිද්‍යාව. අවිද්‍යාව කියලා කියන්නේ දන්නේ නැහැ. විද්‍යාව කියන්නේ දැන ගැනීම. අවිද්‍යාව කියලා කියන්නේ දන්නේ නැතිකම. දැන් ඔයගොල්ලෝ විද්‍යාව කියලා විෂයන් ගන්නවා. ඒ විෂයන් වල තියෙන්නේ මොනවද තියෙන්නේ? තියෙන්නේ ඇසි දිසි මානෙට පෙනෙන ඇත්ත තමයි විද්‍යාව. විද්‍යාපාන ශාස්ත්‍රය. පේන ශාස්ත්‍රය විද්‍යාව. අවිද්‍යාව කියන්නේ නොපෙනෙන බව.
නොපෙනෙන බවත් එක්ක තමයි අල්ලගන්නේ. දැනගත්තම අත්හරින්න පුළුවන්. හරියට මේක දැනගත්තොත් අපි මොකක් එක්කද මේ බැඳිලා ඉන්නේ කියලා. එදාට අපිට මේක අත්හරින්න පුළුවන්. අපි හැමදෙනාම බැඳිලා ඉන්නේ ඇත්තටම මිරිඟුවකට. අපි අපේ කියලා හිතාගෙන ඉන්න හැම දෙයක්ම අපේ වනේ. අපේ කියලා හිතාගෙන අල්ලන් ඉන්න හැම එකක්ම අපිට අල්ලන්නවත් බැරි ඒවා. අපි හිතන් ඉන්නවා අපේ පුතා මගේ පුතා මං කියන විදියට ඉන්න ඕන කියලා. මං කියන විදියට මගේ පුතා නොහිටියොත් මම හොඳ පාඩමක් උගන්වනවා කියලා. පුළුවන් ද කරන්න? ඔබගේ පුතා වෙලා තියෙන්නේ ඔබගේ කුසින් උපන්න නිසා. එහෙම නැත්නම් ඔබේ ඇමේනියගේ ඔබගේ විවාහක මහත්මියගේ කුසින් උපන්න නිසා ඔබගේ පුතා වෙන්න පුළුවන්. ඒ වුණාට මේ පුතත් ඔබ වගේ මා පොතේ ජෝවායෝ පටවි කියන සතර මහා භූතයන්ගේ සංකලනයක්. ඒකට රිංගගත්ත මේ රූපස්කන්ධයට රිංගගත්ත නාමස්කන්ධය තමයි මේ රූපය ගණදිනු කරන්නේ. මේ නාමය කියලා කියන්නේ වේදනා සංඥා සංකාරා විඥාන කියන කොටස. මේක විඥානයක් ඇතුල් වෙනවා මේ පංචස්කන්ධයක් ඇතුළට. ඒ විඥානය තමයි ඔබ පෝෂණය කරන්නේ පංචස්කන්ධයත් එක්ක. එහෙම නැත්නම් පංචස්කන්ධය පෝෂණය කරන්නේ අර විඥානයත් එක්ක. මේ විඥානය ඔබේද මේ පංචස්කන්ධය නම් ඔබේ කියන්න පුළුවන් ඔබේ ශරීරයෙන් ගත් එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි විඥානයට එහෙම නෑ කමක් කියන්න පුළුවන්ද? එහෙම පුළුවන් කමක් නැහැ. මේ විඥානයේ තියෙන දේවල් තමයි මේ පංචස්කන්ධය ක්‍රියාත්මක කරන්නේ. හරියට උදාහරණයක් ගත්තොත් කම්පියුටරයක් අරගෙන ඒ කම්පියුටරේ දත්ත තියෙන්නේ මගේ දත්ත තියෙන්නේ හાર્ඩ් ඩිස්ක් එක. හાર્ඩ් ඩිස්ක් එක තමයි මේ අපි කියන විඥානය. මේ විඥානය මේ කම්පියුටරේට ඇතුල් කරන්නේ නැතුව කම්පියුටරේ මොනිටර් එක ඔන් කර පළියට අපිට දත්ත ගන්න පුළුවන්ද? දත්ත ගන්න බෑ. මොනිටරේ ඔන් කරලා හાર્ඩ් ඩිස්ක් එක ඔන් කරලා අපි හાર્ඩ් එකට දීපු දත්ත විස වෙන මොනවා හරි ගන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. ඒ වගේ තමයි මේක. මේ විඥාණයට ඇතුළත් කරලා තියෙන දත්ත ටික තමයි මේ ශරීරයත් එක්ක මේ පංචස්කන්ධයත් එක්ක ක්‍රියාත්මක වෙන්නේ. ඊට වැඩි දෙයක් මේකෙන් ගන්න බෑ. ඊට පස්සේ ඒ විඥාණය තුල ඇති වෙන තප්පරයකට 20000ක් විතර වෙන විඥානයේ සිත තමයි ඊළඟ සිතට නෑකම් කියන්නේ. තප්පරයකට 20000කටත් වඩා වේගයෙන් සිතක් පහළ වෙනවා. පහළ වෙන උපාද තිති බංග කියන මේ අවස්ථා තුනට හිත සංක්‍රමණය වෙනවා. උපදිනවා, පවතිනවා, නැති වෙනවා. මේක ඉතාමත් වේගෙන් අපි හිතාගන්න බැරි වේගෙන් පහළ වෙනවා. ඒ පහළ වෙන සිතුවිලි සිත් පරම්පරාව තමයි එදිනදා සියලු කටයුතු සඳහා අපව සූදානම් කරන්නේ. මේ සිතුවිලි පරම්පරාවේ අලුත් සිතුවිලි වලට අලුත් සිතට මුල් ප්‍රාණිය දෙන්නේ පරණ සිතේ ඡායාව. පරණ සිතේ ඡායාවට අනුව අලුත් අදහස් එක්ක එකතු වෙනවා. අලුත් අදහස් සපයන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ස්පර්ශ කියන මේ ආයතන පහ. ආයතන පහ විසින් අරමුණු වරන් දෙනවා. ඒ අරමුණුයි පරණ සිතයි සාපේක්ෂිකව උපදිනවා අලුත් සිත. මේ වගේ සිතුවිලි කෝටි ගණන් පෙළ තමයි අපේ ජීවිතයේ ඉස්සරහට ගමන් කරන්නේ. අපි අපේ විඥානයත් එක්ක මේ ශරීර පංචස්කන්ධය විඥානයත් ඉස්සරහට මහලු වෙනවා. පංචස්කන්ධයත් ඉස්සරහට මහලු වෙනවා. ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූතයෝ වලින් සැදුන්ලත් මේ ශරීරය සංස්කාර ධර්මයන් වලට අනුව ප්‍රතිසංස්කරණය වෙනවා. නැවත නැවත අලුත් වෙනවා. මේ ශරීර ස්කන්ධය උපාද තීටි බංග කියන අවස්ථා තුනටපත් වෙනවා. ඒවත් මේ තරම්ම වේගයෙන් වෙනස් වෙනවා. එතකොට ශරීරයත් වෙනස් වෙනවා, විඥානියත් වේගයෙන් වෙනස් වෙනවා. එතකොට එදා අම්මගේ කුසින් උපන්න වේ ගාපු අර ඊටාත්ම කෑ ගහපු ඒ තුටි බබා අද මෙතන ඉන්නවද? මේ ඉන්න අය ගිගාගෙන යවුත් තමන් උපදිනකොට ඊටි කෙනාද ඉන්නේ? මේ අයද ඉන්නේ? මෙච්චරම හතර දුපන්නේ. එහෙමද? නෑනේ. ඒතකොට යාට මොකද වෙලා තියෙන්නේ? අර පුංචි එක්කෙනාට අර අඩියක් විතර එච්ච එක්කෙනාට යාට මොකෝ? යා දැක්කා ඊට පස්සේ. යා දැක්ක ඊට පස්සේ පින්තූරෝලි. ආයා ඊට පස්සේ දැක්කේ නෑ. එහෙනම් යාට මොකද වෙලා තියෙන්නේ? උපාද තීටි බංග එයන් බංග වෙලා නැති වෙලා. එයා නැති වෙලා. හැබැයි යා නැති වෙලා ආයි උපාද තීටි බංග ආයි ඉපදිලා. ඒක ක්‍රමයෙන් වේගයෙන් වෙලා තියෙන නිසා අපිට දන්නේ නෑ, අපිට දැනුනේ නෑ යා මැරුණා කියලා. ඒ මට යා මැරිලා. ඒ මලකඳට මොකද උනේ? ඒ මලකඳ තමයි ඔයගොල්ලෝ නානකොට අර සමංගාල යනකොට උඩ තියෙන ලස්සන තට්ටුව. අපි කියන්නේ හැම කියලා. ඒ තට්ටුව තමයි ඒ මලකඳ. ඊට පස්සේ අපි මොනවා හරි කෑම වලට යනවනේ මල මුත්‍රා. ඒ තමයි අපේ මරණය.
ඒවත් සේවයට අලුත් වෙනවා. පරණේවා දී වෙලා යනවා නැති වෙලා යනවා. අලුත් ඒවා බිහි වෙනවා. අලුත් එක්කෙනෙක් ඇති වෙනවා. එහෙම වේගයෙන් වෙන නිසා අපිට එකක් වගේ පේනවා. දැන් අපි රූපවාහිනියක පින්තූර ටිකක් දකින්නේ ගොඩාක් තිත් එකතු වෙලා එකක් වෙලා. ලොකු පින්තූර ගොඩක් එක වේගෙන් යන වේගය වැඩිකමට එකක් වගේ අපිට පේනවා. හැබැයි ඒවා ගොඩක් එකක් නෙවෙයි. ඒ හැම එකක්ම ඇවිල්ලා නැති වෙලා හැබැතිලා නැති වෙලා තමයි අපිට එකක් කරලා පින්නලා තියෙන්නේ. අපිත් එහෙමයි. මේ අපි මේ මෙතන ඉඳගෙන ඉන්න අය මේ දැන් ඉඳ ගන්නකොට මේ ආරම්භනකොට හිටිය අය නෙවෙයි තව ටිකකින් පැයකින් මේ බණ අමාර වෙනකොට නැගිටින වෙන කෙනෙක්. ඒ තරම් වේගෙන් අපි වෙනස් වෙනවා. ඉතින් එහෙම වෙනස් වෙන පුතේ මගේ කියලා අපි අල්ලගෙන තිබුණොත් උපාදානයේ කොටගෙන තිබුණොත් අපිට ඒකම ඇති අපේ ජීවිතය දුකින් පුරවන්න. අපි සතුටින්ම ජීවත් වෙන්න කැමති නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මොකද්ද? අපි ගැන අපි අවබෝධ කරගන්න. මම කියන්නේ කවුද? මට ස්වාමි පුරුෂයෙක් අයිතිද? මට දරුවෝ අයිතිද? මට මේ ශරීරය අයිතිද කියලා හරියට ප්‍රියවේ සිහියෙන් යුක්තව, ඊටා ප්‍රඥාවෙන් යුක්තව සිහිපත් කළොත් ඔබට පුළුවන් හැම දෙයක්ම ඊටාත්ම ඉවසිල්ලෙන් ඉවසා ගන්න. මේට මාස 3කට ඉස්සෙල්ලා අපාතරින් වෙච්ච ඒ සීලවතී අම්මා ජීවිතුන් අතර ඉන්නකොට අපිට බොහෝම ලෙන්ගතයි. ඔයගොල්ලන්ට මම නම් ඇත්තටම අවංකවම කියනවා නම් මම දැකලත් නැති තරම්. හැබැයි එතුමිය මම මෙහෙට එනකොටත් අසනීපෙන්ම තමයි හිටියේ. ඒක නිසා මට දකින්න හම්බුනේ නැහැ. එතුමිය තාම භක්ති සම්පන්න කෙනෙක්, ඊටාම පින් කරපු කෙනෙක් කියලා මං අහලා තියෙනවා. හැබැයි ඒ පින්වත් බව මේ මල ගමින්ම පැහැදිලි වෙනවා. එයා නැති වෙන්නේ අපිට දුර්භාග්‍ය අවස්ථාවක. ඒ ශරීරයෙන් මේ විඥානීය විඤ්ඤාණය යන්නේ. හැබැයි ඒ වගේ කාලයක ඒ වගේ දුර්භාග්‍ය අවස්ථාවල නැති වෙච්ච අය ගොඩක් හිටියා. මේ ගම් වලත් අහලා පානවත් ඒ වගේ කීප දෙනෙක් නැතුණා. හැබැයි ඒගොල්ලන්ට අවසන් බොහොමවත් ලැබුණේ නැහැ. සමහර අයගේ මල කඳවත් හොයාගන්න හම්බුනේ නැහැ. ඒගොල්ලන්ට පෙට්ටියක් උරුමුනේ නැහැ. ඥාදයින්ගේ සමුගැන්මක් තිබුණේ නැහැ. හැබැයි මේ සීලවතී මහත්මිය, මේ W සීලවතී මහත්මියට හොඳ ඥාති පිරිසක් හිටියා. ඒ ඥාති පිරිසකගේ හොඳ සමුගැන්මක් තිබුණා. ඒ කාලේ හැටියට කරන්න පුළුවන් උපරිම ලස්සන අවසන් මගුල අවසාන ගරු කිරීමක් ඒ ගෙදර සිදු වුණා. ඒ උන්චි ගෙදරට මම වැඩියා. ඒ කාලේ පාන්සුගුලේ දෙන්න. එතන බොහොම සූදානම් විදිහේ ඒ කාලෙට ගැලපෙන ලස්සන අවමගුලක් සිද්ධ වුණා. ඒ පින් කරපු අයට තමයි මේ වගේ අභාග්‍ය සම්පන්න කාලයක වුණත් වාග්යවන්ත විදිහට ජීවත් වෙච්ච කෙනෙකුට තමයි මේ වගේ අවස්ථාවක් උදා වෙන්නේ. එහෙම නැත්නම් අපිට ඒ අභාග්‍යයටම එකතු වෙලා ඒ කටයුත්තත් අභාග්‍ය සම්පන්න වෙනවා වාසනාව නැති අයට. ඒ නිසා එතුමිය ඊටාත්ම පින්බර කෙනෙක්. මම මේ ගැන කතා කළේ එතුමිය මං හිතන්නේ එතුමියට දරුවෝ නැහැ. එතුමියට දරුවෝ නැහැ වගේම දරුවෝ නැති වුණාට ඥාති සම්බන්ධයත් එක්ක හොඳ සම්බන්ධකමක් තිබුණා ඥාතියින්. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි ඇයට අද මේ මාස 3ක් නික්මලා යන මොහොතේ මේ විදිහට මතක් කරලා සිහිපත් කරලා පුණ්‍යානුමෝදන් කරන්න ඕනේ කියන පිරිසක් ඇති වෙලා. මේ ගෙදර ඉන්න අපේ දායක සභාවේ මේ ප්‍රදේශයේ බාර වෙන පියන්ති අතපත් මහත්මිය ඇත්තටම අපේ හොඳම දායකාවක්. ඒ වගේම රංජින් දයානන්ද මහත්මයාත් අපිට ඉන්න අපේ පන්සලේ වැඩ කටයුතු වලට නැතුවම බැරි දෙපළක්. මම සාමාන්‍ය මේ ප්‍රදේශයේ මේ හරියට කියන්නේ මේ විසුරුගම කියලානේ. විසුරුගම ප්‍රදේශයේ බණක් ආවිල්ලා ගෙදරක කට්ටිය ගැන වර්ණාවක් කළා නම් කරන්න පළවෙනිම අවස්ථාවක් උදා කරලා දෙන්නේ මේ ගෙදර කට්ටිය අද තමයි. මම නැත්තම් ඊට ඉස්සෙල්ලා මේ බණ වලට ඇවිල්ලා ගෙදර අය ගැන වර්ණනා කරන්න මට දේවල් නැහැ. ඇයි ඒ? දේවල් නැත්තේ ඒගොල්ලෝ දේවල් කරලා නැති නිසා. මගේ අවුරුද්ද තුල කාලයේදී මම දැක්ක ඇසූපිරු තැන් එක තමයි මගේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ. ඒ ඇසූපිරු තැන් වලට මේ මිනිස්සුන්ගේ ජීවිත එකතු වෙලා නැත්තම් ඒ ගෙදර බණ කියනකොට මට ඒගොල්ලෝ ගැන කියන්න දෙයක් නැහැ. කියන්න දෙයක් නැතුව මොනවා හරි බුරු ටිකක් කියලා ගියොත් මමත් අකුසලයක් කරගන්න ඕගොල්ලොත් අකුසලයක් කරගන්න. ඒක නිසා තමන් දැනගන්න ඕනේ ජීවත් වෙන කාලේ. තමන් මොන හරි ආගමකට ඉන්නවා නම් හරි මේ සමාජයේ ජීවත් වෙනවා නම් හරි ඒ සමාජයට වටින පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න. තමන් කියලා කියන්නේ තමන්ට තනි අයිතිවාසිකමක් නැහැ. මේ තනියෙන් අපි දැන් මම කියනවා අල්ලා ගැනීම කියලා. මේ මගේ කියලා අල්ලාගත්තට ඕගොල්ලෝ කවුරුත් ඕගොල්ලෝන්ගේ නෙවෙයි. ඕගොල්ලෝන් අයිති කාටද? මේ මහ පොළොවට.
ඕගොල්ලන් අයිති මේ මහ පොළොවට. ඕගොල්ලන් උපද්දවලා තියෙන්නේ මේ මහ පොළොව විසින් මේ සබහා ධර්මයේ විසින් මේ සබහා ධර්මයේ අවශ්‍යතාවයන් ටිකක් ඉටු කරගන්න. මේ ඇවිල්ලා ඔය කසිපු පොට්ටක් ගහලා චූන් වෙලා මේ එහෙම නැත්තම් අහල පාල ගෙවල් වලට කුටු පැනලා මේ පරිසරය විනාශ කරලා වැලි ටිකක් ගොඩ දාලා ගස් ටිකක් කපලා මේ පරිසරය විනාශ කරලා අපේ ඕසෝන් ස්තරය පවා නැති කරලා මිනිස්සුන්ට සුදුසු නැති පරිසරයක් ඇති කරවන්න නෙවෙයි ඔබව පහල කරලා තියෙන්නේ. ඔබව පහල කරලා තියෙන්නේ මේ සුභා ධර්මයේ විසින් මේ සුභා ධර්මයට කරන්න බැරි කොටසක් කරව ගන්න. හරිද? හැබැයි අපි ඇවිල්ලා කරන්නේ මෙනේ අපි කරගන්නේ. මගේ කරගෙන. ආපු ගමන් අල්ල ගන්නවා අල්ලගත්ත ගමන් ආපු අරමුණ නැහැ. ඒක සිද්ධ වෙන්නේ. එතකොට සබහා ධර්මයේ බලනවා මූණ කියන්නේ කික් නෙවෙයි. සබහා ධර්මයේ විසින්ම යාට පනිෂ්මන්ට් එකක්. දැන් මද්ද්‍රව්‍ය මොන අයට මොකද වෙන්නේ? බඩ ලොකු වෙලා, ඉරෝසිස් හැදිලා ඉක්මනින් ගනියනවා. මේ විඳවලා ගොන කොටත් විඳවනවා, බීල වෙල ලෙඩ වුණාමත් විඳවනවා. ගියාට පස්සේ විඳවනවා. ගෙදර අයත් විඳවනවා මේ කයින්ලා. මේ නරක කරන පන්සියල් රකින්න නැති හැම දෙනාම මේ පරිසරයට පිළිලයක්. පරිසරයේ විසින් නිසි වෙලාවට ප්‍රතික්ෂේප කරනවා. මේ පරිසරය කියන්නේ මේ සබහා දහම හරි මායාකාරී. ඒක නිකන් හිතලා බලන්න මේ ගස් වල දිහා බලලා මේ ගස් එක එක වර්ණ වෙලා තියෙන්නේ කොහොමද? මේ ගස් වල ගෙඩි හැදෙන්නේ කොහොමද? මල් පිපෙන්නේ කොහොමද? මේ ගස් සබහා දහමට එකතු වෙලා තියෙන්නේ කොහොමද? මේ ගස් ගල් වගේම තමයි මේ ඇවිදින අපිත් මේ සබහා දහමේ එක පුරුකක් කොටසක්. සබහා දහම අපෙන් අපේක්ෂා කරන්නේ මේ ගස්කල් එක තැනක ඉඳලා කරන කාර්යයට අමතර කටයුත්තක්. ඒක අපෙන් ඉටු වෙන්නේ නැතුණාම අපවස් කරන්න කුමන හෝ මායාවක් සබහා දහම විසින් කරන. එතකොට තමයි මේ මනාය යන්නේ. මහා නියගම් හේතු වෙන්නේ. මහා ගම් වතුර හේතු වෙන්නේ. මුහුදු ගොඩ ගලන්නේ. මහා යුද්ධ ඇති කරවන්නේ. මිනිසුන්ගේ හැඟීම් දුපිත කරවන්නේ. මේ සබහා දහම මිනිස්සු පිළිබඳව තියෙන අකමැත්තට. අපි මේ සබහා දහමත් එක්ක ඉන්නවනම් මේ සබහා දහමට ගරු කරනවා නම් අපි ඉස්සෙල්ලාම කරන්න ඕනේ කල්චර් එකකට එකතු වෙන්න ඕනේ. සංස්කෘතියකට බද්ධ වෙන්න ඕනේ. සංස්කෘතියකට බද්ධ වුණාම අපිට ගොඩක් දේවල් හම්බ වෙනවා. එකක් තමයි අපිට ආරක්ෂාව හම්බ වෙනවා. අපිට වගකීමක් හම්බ වෙනවා. අපිට හොඳ වටිනාකමක් හම්බ වෙනවා. අපිට කළ යුත්තක් නොකළ යුත්තක් හම්බ වෙනවා. මේ ඔක්කොම අපිට හම්බ වෙන්නේ මේ කල්චර් එකේ. අපිට අම්මා තාත්තා නෑදෑයෝ, ස්වාමි පුරුෂයා ස්වාමි දියණිය මේ ඔක්කොම හමු වෙන්නේ සංස්කෘතියේ. මහා සංස්කෘතියක් අපිට තියෙනවා. මේ සිංහලයා හෙළයා කියන කෙනාට ලොකු සංස්කෘතියක් තියෙනවා. මේක කොච්චර වයසද කියලා කිව්ව අවුරුදු 4000කට වඩා වයසයි මේ සංස්කෘතිය. මේක අද උප් වෙලා තියෙනවා කාබනික පරීක්ෂණ වලින් අපේ මේ හෙළයා අවුරුදු 4000ක් විතර පරණ සංස්කෘතියක් ඇති සතෙක්. ඒක තමයි ඔය ලින් තුලින් පායංගල ලින් තුලින් ඔප්පු වෙච්ච ඒ පායංග වල තියෙන ලෙනක හම්බ වෙනවා ඇටකටුවක්. ඒ ඇටකටු ජර්මනියේ රසායනික කාබනික රසායනික පරීක්ෂණයකින් ඔප්පු වෙනවා අවුරුදු 4000ක් විතර පරණයි. ඒ 4000ක් විතර පරණ ඇටකටු ආදාහනය කරලා නැහැ තැම්පත් කරලා. තැම්පත් කරලා තියෙන යම්කිසි අභිචාර විධි ක්‍රමයකට. යම්කිසි සංස්කෘතික ලක්ෂණයකට නිකන් ඔහෙ ගිහලා කැලේ ගහපු එකක් නෙවෙයි. ඊටාත්ම පිළිවෙලකට යම්කිසි තෙල් වර්ගයක් හෝ යම්කිසි ද්‍රාවණයක් තවරලා කල් තියාගන්න පුළුවන් ශක්තියක් ඇති කරලා කාගේ ගෞරව බහුමාන නැතුව අයි වලල දාපු හෝ මිහිදම් කරපු මමියක කොටස් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. එතකොට මේ අවුරුදු 4000ක් විතර කාලයකදී විතරම් පරණ සංස්කෘතියක් අපිට තිබිලා තියෙනවා. ඒ සදාචාර විදිහකට මිනිහක් තැම්පත් කරන්නේ. ඒ මිනිස්සුන්ට තිබිලා තියෙන බය තමයි අමනුෂ්‍යයා. මැරිච්ච කෙනා ආයේ කියන්නේ බය. ඊළඟනේ මේ ඉර හඳ පිළිබඳව බය. ඒ බයෙන් තමයි මිනිහට භක්තිය උපන්නේ. ඒ භක්තියට තමයි ඉර හඳට ගහ කොළට ගලට ගඟට ජලයට ගින්නට වැන්දේ. මේවා වැඳ තමයි මිනිස්සු ඒ සංස්කෘතිය ඉස්සරහට ගමන් කරේ. ඒ අතරතුරේ මේ ලක් දෙරණට අපේ තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ තුන්වරක් වඩිනවා. ඒ තුන්වර තුලදීම මිනිස්සුන්ට මේ බුදුදහමේ දහම අර සංස්කෘතියට එකතු වෙනවා. එතකොට මේ රටේ තියෙන්නේ බුදුදහමයි යක්ෂ ගෝත්‍රිකයන්ගේ නාග ගෝත්‍රිකයන්ගේ දේව ගෝත්‍රිකයන් කියන මේ තුන් සිංහලයේ සංස්කෘතියයි එකතු වෙලා සිංහල බෞද්ධ පිරිසක් හැදෙනවා. හරිද? එතකොට බෞද්ධකමයි සිංහලකමයි එකතු වෙනවා. ඒක ඉන්දියාවේ තියෙන බුදුහාමුදුරන් උපන් ප්‍රදේශයේ තියෙන මිනිස් සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය නෙවෙයි.
මේක පැරණි සිංහල සංස්කෘතියයි එවකට නූතන දහමයි බුදු දහමයි එකතු වෙලා තමයි මේ කල්චර් එක. ඒ කල්චර් එක තුල මිනිස්සුන්ගේ තුල ඒ සංස්කෘතිය තුල මිනිස්සුන්ගේ තිබිච්ච ගුණාංග ටිකක් තියෙනවා. මළගියත්තන්ට ගරු කිරීම, ඒගොල්ලන්ට පින්දීම. ඒවා මේ බුදු දහමත් එක්ක ගලපගෙන තියෙන ඒ කාලේ හිටපු ප්‍රඥා ඉසිවරු. ගලපගෙන තමයි අපේ සංස්කෘතියට අහඹුව එන දේවල් හොඳ දේවල් අරගෙන තමයි මේක පෝෂණය කරලා තියෙන්නේ. මේක තනි කරම බුද්ධ ආගම පදනම් වෙච්ච කල්චර් එකක් නෙවෙයි. මේක දෙමුහුන් කල්චර් එකක්. මේකට අපි කියනවා ගැමි බුදුදහම කියලා. අපි විශ්වවිද්‍යාලයේදී අපිට සමාජ විද්‍යාවේදී උගන්වනවා. අපේ රටේ තියෙන මේ අපි අදහන්නේ බුදුදහම නෙවෙයි. තනිකර. අපි තනිකර බුදුදහම අදහන්නේ නැහැ. අපි අදහන්නේ ගැමි බුදුදහම. අපි අර සිංහල කල්චර් එකයි සංස්කෘතියයි බුදුදහමෙන් ලැබුණ ආభాසය එකතු කරලා අලුතින් බෞද්ධ සංස්කෘතියක් ඉදලා තියෙනවා ලංකාවට විතරක් ආවේනික. මේක වෙන රටකට ගලප ගන්න බෑ. ඒක නිසා තමයි අපි ගාව අලුත් දේවල් ටිකක් තියෙන්නේ. අනිත් රටවල් වලට සාපේක්ෂව නොවෙන දේවල්. දැන් අපි බලන්න අපේ තියෙනවා බලි තොইল යක් නැටුම් අරව මේවා ගොඩක් තියෙනවා අපි චාරවිති. ඒවා හැම එකේම කවි ටික අරන් බලන්න. ඒ කවි වල තියෙන්නේ දේශමුනි රජුරුව ගැන බුදුවරු ගැන අටවිසි බුදුවරුන් ගැන අටවිසි බුදු ගුණෙන් මේ ආයත සේතාන්තියක් ඒවා තියෙන්නේ. හැබැයි ඒ ක්‍රියාව බුදුදහමේ කියපු ක්‍රියාවක් නෙවෙයි. ඒ අභිචාර ක්‍රියාව බුදුදහමේ නෑ. හැබැයි ඒ අභිචාර ක්‍රියාව තුල කියවෙන දේවල් වල බුදුදහම තියෙනවා. බලන්න එක ගල්පලා තියෙන ගැළපිලා තියෙන විදිය. නේද? එතකොට අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ මේකත් අර ගහත් පුත්ත වගේ මේක බුදුදහම අයින් කරන්න බෑ මේ සිංහල කල්චර් එක. මේ දෙකම එකතු කරගෙන තමයි අපි යන්නේ. තමාර මහා YouTube වල ඉන්න මහා ප්‍රඥාව ටික. පුදුම ප්‍රඥාව. වැඩක් නෑ. දන්නේ නැති දෙයක් ඇත්තෙම නෑ. පුදුමයි. ඒ අය කොහෙන් ගණි කතනේ කොනක් අල්ලගෙන මුළු සංහතියටම ගහනවා. ගහේ මල අල්ලගෙන ගහටම ගහනවා. මලක් අල්ලගෙන පුළුවන් ද ගහටම ගහන්න. මලේ සුවඳ ගැන කියලා ගහේ මුල ගැන කියන්න පුළුවන්. එහෙම බෑ. දැන් ගහම ගැන හොයන්න ඕන. මුල වෙනයි මල වෙනයි. මල කියන්නේ ඵලයක්. ඒ වගේ බුදුදහම කියන ඵලය අරගෙන මේ කල්චර් එකට ගහනවා. එහෙනම් මේ කල්චර් එකේ මේ සංස්කෘතියේ කියන මුල අරගෙන බුදුදහම කියන මලට ගහනවා. එහෙම තමයි මේ ඔය අපි අලුත් ප්‍රඥාව ටික ඉන්නේ. මේ ප්‍රඥාවත් එක්ක ගියොත් අපිට වෙන්නේ ඉක්මනට විනාශයකට ලං වෙනවා. අපේ ජීවිතයට මේ සංස්කෘතිය හරියට බද්ධ වෙලා තියෙනවා. ඒ බද්ධ වෙච්ච හින්දා තමයි අද අපිට මේක බුදුහාමුදුරන්ගේ කාලේ පාංශුකල තියලා නැහැ. තුන් මාසේ දාන දීලා නැහැ. අත් දවසේ දාන දීලා නැහැ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම කියලාත් නැහැ. බුදුහාමුදුර කොහෙවත් එහෙම කියලාත් නැහැ. අත් දවසේ දාන දෙන්න, තුන් මාසේ දාන දෙන්න එහෙම කියලා නැහැ. හැබැයි සිංහල බෞද්ධ ආගාව එහෙම එකක් තියෙනවා. ඒක බලන්න මාර වටිනවා. ඇයි අපි පාංශුකලයක් දෙන්නේ? පාංශුකලයක් දෙන්නේ අපේ ලබ්ධ්‍යන්තියා අපෙන් අයින් වෙලා ගියාම අපිට පුදුම වේදනාවක් තියෙනවා. සමහර අයගේ ඊටමත් ආදරණීය පුතා අවුරුදු 21කින් 22කින් මරුණාම අම්මට මැරෙන්න හිතෙනවා. මේ තරම් සිහිය නැතුව වැටෙනවා මේ ජීවිතුන් අතර ඉන්න අය. මේ තරම් වේදනාවක් ඇති වෙන අවස්ථාවක ඒගොල්ලොම සංසිඳවලා ඒගොල්ලොන්ට අනිත්‍ය මෙනෙහි කරලා ඒගොල්ලොන්ට ජීවිත යථාර්ථය කියලා දීලා පුංචි අභිචාර වැඩ කොටසක් සංස්කෘතික වැඩ කොටසක් කරාම ඒක පාංශුකල කියලා කිව්වට ඒක ගොඩාක් හොඳ ක්‍රියාවක් මනෝවිද්‍යාත්මකව හොඳ සත්‍යයක්. පැහැදිලිද? මේක තියෙන්නේ කොහෙද බුදුදහමේද? නෑ මේක තියෙන්නේ හිල්ල දහමේ. මේක හිල්ල සංස්කෘතිය කියන්නේ. හිල්ල සංස්කෘතියේ බුදුදහම එකතු කරගෙන. බුදුදහමේ තියෙන ගුණාංග ටික අරගෙන තමයි පාංශුකල කරන්නේ. ආම්දුරු අරගෙන තමයි මේ පාංශුකල කරන්නේ. එතකොට අලුත් දෙයක් එකතු වෙනවා. ඒ හිත් නිවෙනවා. ඒ හිත් මාරු වෙනවා. ඒ දුක තුනී වෙනවා. එතකොට අලුතෙන් හිතන්න පුළුවන් වෙනවා. දුක දරා ගන්න හැකියාවක් ලැබෙනවා. ඊළඟට 7 දවස් දානයක් දෙනවා තවත් තුනී කරලා. මේ දුක දරා ගන්න බැරි මිනිසුන්ට 3 මාස දානයකුත් දීලා ඒ ඥාතියන් සිහිපත් කරලා ඒ ඥාතියට පිංගන මොහොතන් කරලා සතුටු වෙනවා. මේක නැත්තම් මේව නැත්තම් අපිට සාමාන්‍ය කිව්වොත් මේ පිං කරන්න මේ බුදුහාඳුරෝ කියලා දෙන පිං කරන්න කියලා පිං කරහල්ලා පිං දන් දීපන්ලා කිව්වට නිකන් හිතලා බණක් කියන දානයක් දෙන කවුරු හරි ඉන්නවනම් කියන්නේ බොහොම කලාතුරකින් හම්බෙන්නේ නැද්ද මහත්තයෝ? හා නිකන් බංකෝ බණක් කියන්න කියලා. නිකන් බණක් කියනද නෑනේ. ඒකට හේතුවක් තියෙන්න දෙපයි. ඒකට හේතුවක් තියෙන්න ඕනේ. හේතුව තමයි මේ මලගේ මේ පළගිය ප්‍රාණකාරය. යාට පින් දෙන්න තමයි මේ කටයුතු කරන්නේ. මේ අපෙන් හැදිලා කියන එක. දැන් අම්මා කියන කෑල්ල මම දැන් මුලින් කතා කරගෙන ආවේ අම්මා තාත්තට සලකන. මේ අම්මා කියන්නේ අපිට බැඳිච්ච අපු උපාදේ කරපු අපි සම්බන්ධ කරපු සංස්කෘතික ශක්තිය. අපිට හැමදේම දුන්නේ අම්මා තමයි. අම්මා තමයි කියලා දුන්නේ පුතේ මලගේකට යන්න ඕන සුදු ඇඳුම් ඇඳගෙන. පුතේ හාමුදුරන්ට වැඳපන්. මේ ඉන්නේ තාත්තා, මේ ඉන්නේ පුංචි අම්මා, මේ ඉන්නේ නැන්දම්මා, මේ ඉන්නේ සීයා, මේ ඉන්නේ ආච්චි, මම තමයි මේ අම්මා කියලා දුන්නේ කවුද? අම්මා. අපිට කන හැටි, බොන හැටි, ඉන්න හැටි, යන හැටි, නටන හැටි, ශ්‍රී ලංකන් හැටි, ජීවිතයට මුහුණ දෙන හැටි ඔක්කොම ගැන්නේ කවුද? මේ ගැන්නේ අම්මා. එහෙනම් අම්මා අපිට බුදු කෙනෙක් නෙමෙයිද? අපේ බුද්ධිමත්ම ශක්තිය
වැඩි භාගයක් උරුම අම්මට. ඉතින් අම්මා අපිට අත්හැරින්න පුළුවන්ද? ඒ වුණාට ගොඩක් අයට අම්මා මග හැරෙනවා. ලොකු වුණාම කරදඬු ඉස්තුනාම හිතනවා ගොඩක් අය නියාමනවද අපිට කළේ. අර පියවති නන්ද බලන්නකො. ඒ පියවති නන්ද දුබායි ගිහිල්ලා අරයට ත්‍රිවිල්ලේකුත් තරන් දුන්නා. රත්තරන් මාලේක බේස්ලට් ලේකුත් දාගෙන අපේ අම්මා අපිට කරපු දෙයක් නැහැ. එහෙම කියන්නේ නැහැ. එහෙම කියනවා අපේ පුතාලා කියන්නේ එහෙමයි. මොනවද අපිට කළේ? එහෙම අහනවා. ඒ කොහේ හරි කෙනෙක් කවුරු හරි මොන හරි කරපො අම්මා කෙනෙක් ජීවිත වර්ණනා කරලා තමන්ගේ අම්මට මේ නෑදකදී මට එක පුතෙක් කිව්වා මේ අපේ අම්මා කිසි වැඩක් නැහැ කිව්වා. අපේ අම්මා ගෙදරම එක්ක හිටියා. අපේ අම්මට රට යන්න කියලා තාත්තත් අකමැත්තක් තිබුණේ නැහැ. ඒත් රට ගියේ නැහැ කිව්වා. ඒකින්ද අපිට මේ විදිහට දුක් විඳින්න උනා නම් රට ගියා නම් අපිට මට ත්‍රිවිලයක් එහෙම ගන්න තිබුණා. මගේ සීන ගොඩක් සපර ගන්න තිබුණා අම්මා රට ගියා. මට ඇවිල්ලා කියනවා. ඒකින්ද අම්මලාගෙන් අපිට වෙච්ච දෙයක් නැහැ. අපි මහන්ති වෙලා අනු ගේමක් ගහගත්ත ඉතින් හාමුදුරනේ මේ තරමටවත් ඉන්නේ. අපේ ගේමට කිසි සපෝට් එකක් හම්බුන්නේ නැහැ අම්මා. මුන් කිව්වා මේ සපෝට් එකක් හම්බෙලා නැහැ. මේ සහයෝගයක් හම්බෙලා නැහැ. එයාට ජීවිතේ. එහෙම තමයි මේ දැන් ඉන්න අලුත් ළමයි හිතන්නේ. සපෝට් එක මේ උඹට ජීවිතේ මේව කතා කරන්න අම්මා ගැන කියන්න අවස්ථාවක් ලබා දීම ඇතිනේ. නැත්නම් අම්මට තිබුණානේ. දැන් යා කියන විදිහට අම්මගේ තියෙන කුලප් පුට අපු හදලා අපිටම සැලකුවේ නැහැ කියන අදහස තමයි කියන්නේ. ඇත්තම කියන්න එපයි. හැබැයි නැද්ද උඹ හම්බ වෙච්ච ගමන් බෙල්ල මෙහෙ කරලා බැසිකිලි වලක දාලා යන්න තිබුණා අම්මට. එහෙම නැත්නම් ඔය දොස්තර කෙනෙක් හම්බෙලා ගබ්සා කරගන්න තිබුණේ අම්මට. බොබී කරන්න නැතුව. බැරිද? තිබුණේ නැහැ. එහෙම නැතුව මහා සෙනෙහසින් ආපු දවසින් අත් ගගා විදින්නේ නැතුව අඩිය හයියෙන් දුවන්නේ නැතුව සර જાති කන්නේ නැතුව කොච්චර අම්මලා පරිස්සම් වෙනවද ළමයි බඳට ආවම මේ මගේ රත්තරන් පුතාව පරිස්සම් කරගන්න කියලා කොච්චර වේදනාවක් විඳිනවද මතක නෑ අපිට නේද අම්මලට හයියෙන් යන්න බැදුවන්න ඕන උන දුවන්නෙත් නෑ අම්මලා හරිය පරිස්සමින් ඇවිදින්නේ ඇයි තමන්ගේ පුතා හරි දුව හරි දරු සම්පත ආරක්ෂා කරලා එහෙම ආරක්ෂා කරලා මිලුවට බිහි කරපු අම්මට මට මොනවත් කරේ නැහැ කියලා කියනකොට ඌට කටට දෙකක් තුනක් කනින්න නැතුන වැඩක් නෑ වගේ මට වන් හිතෙන්නේ. මම මහාන වෙලාවට හින්දා ඒක කරන්න බැරුණා. නැත්තම් දෙනවා දත් දෙක තුනක් හැලෙන්න. ඇත්තටම එහෙමයි මේ අය අද හිතන්නේ එහෙමයි. අනේ පුතේ මතක තියාගන්න නුඹලට අම්මා තරම් එක්කෙනෙක් ආයි හම්බ වෙන්නේ නැහැ. අම්මා තමයි ඉන්නේ. දැන් මොන හිරේ ගිහපු රිමන් නෙට්ටයකින් ගිහලා අහන්නකෝ. උඹ ඉස්සෙල්ලාම හදිසියෙ නිදහස් වුණා කොහෙද යන්නේ? අනේ ආඳුරුනේ මම යන්නේ අනේ මහත්තයෝ අපි මම ඒ කට්ටිය හම්බලා දෙන මහත්තයෙක් විදිහට අනේ මහත්තයෝ අපි යන්නේ අපේ අම්මා හොයන්න. අම්මා මාව කවුරුවත් ඇරියත් අත්හරින්නේ නැහැ. අම්මා තමයි. අම්මගේ ගෙදර මගේ බත් එක තවම තියෙනවා. මං කොච්චර හිරේ හිටියා. බිරිඳ වුණත් අත්හැරලා යනවා වෙන මිනිහෙක් එක්ක. අම්මා අත්හැරෙන්නේ නැහැ. අම්මා කියන්නේ මාර වටින් චරිතයක්. අපිටයි අම්මව අත්හැරිලා තියෙන්නේ. අපිට අම්මව අත්හැරිලා. අත්හැරිලා ඉවරලා බලනවා. අම්මා ලෙඩ ඇඳේ ඉන්නවා. මුකුත් කරගන්න යනවා මම දාලා තියෙන කට්ටිය මම සල්ලි ඉදන් කරලා තියෙන්නේ ඒ වැඩි යනවා මට ප්‍රශ්නයක් නැහැ මම මගේ යුතුයකම් ටික කරානේ මම බෙහෙත් ටික දෙනවා මම සල්ලි ටික අරිනවා සමහර පුතාලා කියන්නේ මම කරන දේ ඔක්කොම කරා හඳුරුනේ ඔක්කොම කළා මට කරන්න දෙයක් නැහැ මට කරන්න හැම එකම කළා කියලා මේ අම්මට අසනීප ඉක්මනට වරින් කියලා ගහුවම කියනවා මම ඔක්කොම කරලා තියෙනවා මම නාවට ප්‍රශ්නයක් නැහැ කට්ටිය ඔක්කොම වැඩි වෙනවා අම්මා මැරෙන්න නාවේ අම්මා ගාවට එන්න පුතාට වැඩ පුදුම වැඩ අම්මව මග හැරෙනවා වෙනේවත් එක්ක අල්ලගෙන යනවා හැබැයි අම්මා මැරිච්ච දවසේ ඇවිල්ලා නැත්නම් සුමානකට පස්සේ ඇවිල්ලා අඬනවා ඉතින් බොරුවට. අල්ලංගු දානියක් දෙනවා ඔක්කොම ගමටම කන්න දීලා දානියක් දීලා. ඕන්න මම අපේ අම්මා මම ඔක්කොම දේවල් කළා. අනේ මෙහෙමද කරන්නේ අම්මව මග හරගන්න එපා. තමන්ගේ ස්වාමි දියණියට එහෙම නැත්නම් ගැහණිට. තමන්ගේ මහත්තයාට කියන්න මේ මගේ අම්මා මේ ඔයත් මගේ අම්මා වගේ මගේ ජීවිතයේ අවුරුදු 22ක් 26ක් 27ක් වෙනකන් අම්මා තමයි මේ තන්ත්‍ර ගෙනාවේ. මාව 26ක් වෙනකන් 27ක් වෙනකන් ගෙනාපු නිසා තමයි ඔයාට මහත්ය වෙන්න පුළුවන්කම ලැබුණේ. ඔයාට නෝනා වෙන්න පුළුවන්කම ලැබුණේ. හරිද? මෙතන ඉඳන් ඔයා මගේ අම්මා, ඔයා මගේ තාත්තා වගේ අම්මා කරපු ටික කරන්න පුළුවන්. මම මැරෙනකන් අම්මා 20ක් කරා නම් ඔයා මම අවුරුදු 120ක් හිටියොත් අපි දෙන්නම ඔයා ඊටු ටික වැඩියෙන් කරන්නේ ඔයා. නෝනා නෙවෙයිද කරන්නේ? නෝනාත් වටිනවද නේද? මහත්යත් වටිනවා. අම්මා තාත්තා වගේම මහත්යයි නෝනායි වටිනවා. අපි අවුරුදු 24 25 බැන්දොත් අවුරුදු 50කට ඉන්නකොට වැඩියෙන්ම අපිට සලකා දෙන්නේ කවුද? අපේ අම්මට වඩා නෝනා. හැබැයි නෝනාට බැටන් එක දීලා තියෙන්නේ කවුද? අම්මා. අම්මා වේගෙන් ඇවිල්ලා හොඳ බැටන් එකක් අපිට දුන්නේ හින්දා තමයි අපිට රේස් එක දුන්නන්න පුළුවන් වෙන්නේ රිලේ එක ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. අම්මා ගැන කියනකොට මට මතක් වෙන්නේ අපේ බුදුහාමුදුරුවෝ තරම් අම්මා ගැන වර්ණනා කරපු කිසි කෙනෙක් නැහැ. බුදු කෙනෙක් පහළ වුණාම පහළ වෙච්ච ගමන්ම මොකද වෙන්නේ? අම්මා දවස් 7ක් ඇතුළත මැරෙනවා. ඇයි එහෙම? දැන් කාලේ එහෙම දවස් 7ෙන් අම්මා මලුත් එහෙම ළමයෙකුට මොනවද කියන්නේ?
ඕක හරි කාල කන්නි ළමයා. අම්මා මරාගෙන මැරි මව් මරා උපන් කුමරා කිය. නේද? එහෙමද කියන්නේ? අම්මා මරපු ඕක හරි කාල කන්නේ අම්මත් මරාගෙන ඕක උපන්නේ කියලා මැරෙනකම්ම ඒ ළමයාට දොස් කියනවා අම්මා මරාගෙන උපන්න. හැබැයි බුදුවරු ඔක්කොම අපේ බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි ගෞතම බුදුරජාණන් වහන්සේ විතරක් නෙවෙයි අම්මා මරාගෙන උපන්නේ. ලෝකේ උපදිච්ච සියලු බුදුවරු බුදු වෙලා මේ පහළ වෙලා එහෙම නැත්නම් ඉපදිලා දවස් 7ක් ඇතුළත අම්ම නැති වෙනවා. ඒක තමයි න්‍යාය ධර්මය. ඇයි එහෙම වෙන්නේ? බුදු කෙනෙක් උපන් කුසේ තවත් කෙනෙකුට ඉඩක් නැtei. ඒ වගේම බුදු කෙනෙක් උපන් උපාද කරපු මවකට ඒ උපාදයෙන් පස්සේ නැවත පිරිමි කෙනෙක් එක්ක ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේම නැහැ. ලබා දෙන්නෙම නැහැ. ලැබුණොත් මේ න්‍යායට අනුව ඒ මහා උත්තමයාට තියෙන න්‍යාය ධර්මය ගැලපෙන්නේ නැති වෙනවා. එහෙනම් උත්තමේ පාල වෙලා නැහැ. ඒක නිසා තමයි බුදු කෙනෙක් උපන්නොත් මව දවස් 7න් මැරෙන්නේ. ඊට පස්සේ මේ බුදු පුතාට හම්බ වෙන්නේ කවුද? මව වගේ හම්බ වෙන්නේ. ඒ ගෝතමිය මහා ප්‍රජාපති ගෝතමිය තමයි අම්මා වෙන්නේ. Tamanට ළමයෙකුත් ඉන්නවා. ළමයෙකුත් හිටියට ඒ ළමයාට වඩා ඉරි දෙන්න තියාගන්නේ කවුද? Tamanගේ අක්කගේ පුතාව. මේ බුදුරජාණන් වහන්සේ වන බුදු වන අපේ බෝසතාණන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ කුමාරයව තමයි හදාගන්නේ. තම් දෙකියම කිරි දෙන්නේ යාට. තමන්ගේ පුතාට දෙන්නේ දසි දස්සන්ගේ කිරි. මෙහෙම දීලා මේ බුදු පුතාව හදලා බුදු පුතා බුදු වෙනවා. බුදු වුණාට පස්සේ මේ තිසා ගෝතමිය බුදුහාමුදුරන්ගෙන් වරමක් ඉල්ලනවා මට මහාන වෙන්න කියලා. අම්මා ඉල්ලුවම දෙන්න බැරි දෙයක් නෑ පුතාලට. බුදුහාමුදුරු තීරණයකට ඇවිල්ලා හිටියේ ස්ත්‍රී ශාසනයක් පහල කරන්නේ නැහැ කියලා. එහෙනම් ස්ත්‍රියට මහාන පෙවුජ්ජාව ලබා දෙන්නේ නැහැ කියලා. ඒ කාලේ බ්‍රහ්මීන්ගෙන් තිබිච්ච ප්‍රශ්නයත් එක්ක බුදුහාමුදුරුවෝ ස්ත්‍රියට දෙන්න සලකාරණේ නැති නිසා නෙවෙයි. ඒ සමාජයට අනුගතව තමයි බුදුහාමුදුරු කටයුතු කළේ. එක පාට සමාජ විප්ලවය කරන්න සූදානම් උනේ නැහැ. ඒ වැඩියම ගහන්න ගියොත් ඉක්මනට පුටි කන්න වෙන හින්දා මේ බ්‍රහ්මීය සමාජයට ගැලපෙන විදියට ක්‍රමයෙන් තමයි වෙනස් කරන්න උත්සාහ කරන්නේ. එක පාටම ස්ත්‍රියට පෙවුජ්ජාව දීලා මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කරේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ මහානකම දුන්නේ නැති ගෑනුන්ට. හැබැයි මේ අම්මා ඉල්ලුවම නොදී බෑ. නොදෙන දේවලුත් අම්මට දෙනව නැද්ද? නේ? පුතාලා එහෙමයි. හොඳ බුදු පුතාලා. බුදු පුතෙක් වෙන්න පුතේ. බුදු පුතාලා එහෙමයි. නොදෙන දෙයක් නෑ. මහාන පෙවුජ්ජාව දුන්නා. මේ ප්‍රජාපති ගෞතමිය අවුරුදු 120ක් ආයු වළඳලා ආයු සංස්කරණයේ අත්හරින්න එනවා. ඒ කියන්නේ දැන් පිරිනුවම් පාන්න එනවා. මේ රහත් තෙරණිය. එන බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ. බෑ දැකලා බුදුහාමුදුරුවන්ගේ දෙපතුල් වැඳලා ආඬලා මට අවසර ඉල්ලනවා මොකටද? පිරිනිවන් පාන්න. ඊට පස්සේ ගෝතමියට අවසර දෙනවා අපේ බුදුහාමුදුරුවෝ. ඊටාත්ම සෝචනීය හැඟීම්වර අවස්ථාවක්. මේ අවස්ථාවේ බුදුහාමුදුරුවෝ කියනවා තිසා ගෝතමිය දැන් ඔයාට මොනවද හිතෙන්නේ? මට මොකුත් හිතෙන්නේ නැහැ අපේ බුදුහාමුදුරුවෝ. මට ලැබෙන්න ඕන ඔක්කොම ලැබුණා. මම ඔබතුමාට මගේ ජීවිතේ මුළු ඇඟේම ලේ කිරි කරලා පිව්වා. මම බුදු පුතාට ලේ කිරි කරලා පිවපු බුදු අම්මා. හැබැයි මාව මේ ශාසනයේ මහාන කරලා ආර්ය කුලයට ගෙනල්ලා ආර්ය කුලේ බී කරපු අම්මා ඔබ වහන්සේ බුදුරජාණන්. ඔබ වහන්සේ දහම් කිරි පෙව්වා මට. ඒක නිසා ඔබ මව ආර්ය කුලයේ මව ඔබ වහන්සේ සාමාන්‍ය මිනිස් කුලයේ මව මම ඔබගේ. ඉතින් අපි දෙන්නම මව්වරු. මේ කිතා ගෝතමිය කියන අපි දෙන්නම මව්වරු. මේ ප්‍රජාපති ගෝතමිය එහෙම කිව්වම කියන බුදුහාමුදුරුවෝ වහන්සේ දේශනා කරනවා. ඔව් ගෝතමිය ඔබ හරියටම හරි. දැන් ඔබට මොනවද ඕනේ අවසානෙට? කවදාවත් මුකුත් හිතිලා නැද්ද මගෙන් ඉල්ලන්නේ? ඔව් මහානකම විතරමද ඉල්ලන්නේ හිතුනේ. නෑ අපේ බුදුහාමුදුරුවනේ. මම අරහත් වෙන්න කලින් මට එහෙම අදහස් තිබුණා. මොනවද තිබුච්ච අදහස් කියන්නේ? ඊට පස්සේ මේ ගෝතමිය කියනවා අනේ බුදුහාමුදුරුවනේ හැමෝම උපහාසයේදී ශරීරය ගැන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ ගැන මහා වර්ණනාවන් කරනවා. මම පුංචි කාලේ ඉඳන් හදාගත්ත කොල්ලා ගැන මේ කියන්නේ. මේ බුදු වුණාට පස්සේ මෙච්චර ලස්සනයි කියලා කියනවා. මට ආසාවක් ඇති වුණා ඔබ වහන්සේගේ සිරුර දකින්න. ඒ කියන්නේ වස්ත්‍ර නැති උඩුකය දකින්න ආසාවක් තිබුණා. මේ මිනිස්සු කියන ඒ අංග සම්පූර්ණ පුරුෂයා දකින්න මට ආසයි තුණා. හැබැයි දැන් මට එහෙම අදහසක් එහෙම ආසාවක් නැහැ. මම ඒක දැන් පිළිහින කරලා මම ඒක අල්ලගෙන නැහැ. මම ඒක අත්හැරලා ඉන්නේ. අනේ ගෝතමිය මන් ඔබට මේ අවස්ථාව දෙනවා. බුදුහාමුදුරුවෝ ඉවලේම සිවුරේ උඩ කොටස ගලවලා උඩ හරිය අරිනවා. මේ ප්‍රජාපති ගෝතමියට දකින්න. ප්‍රජාපති ගෝතමිය සාදුකාරය දීලා කියනවා මම දැක්කේ අපේ බුදුහාමුදුරුවනේ
මම දැක්කේ රන් කඳක්. මේ බුදු රන් කඳ මට රත්තරන් පිළිමයක් වගේ දැක්කේ. මට ඇති. දැන් මේ ගෝතමිය යනවා නික්මිලා සමු අරගෙන පා වැඳලා යනකොට බුදුහාමුදුරුවෝ පසු ගමන් යනවා. ස්ත්‍රියකට පසු ගමන් යන්න කියලා එපා කියලා මේ බුද්ධ ශාසනයේ විනය පිටකේ සඳහන් කරලා තියෙන කිසිම ස්ත්‍රියකට පසු ගමන් යෑම බුදු ශාසනයේ පැවිදි වෙච්ච පැවිද්දන්ට අයිති නැහැ. මේ බුදුරජාණන් වහන්සේ යනවා ගෝතමිය පස්සේ පසු ගමන් යනවා. ඒ පසු ගමන් ගිහලා ජේතවනාරාමේ ගීට්ටු ගාවටම යනවා. ගිහලා ගීට්ටු ගාවින් යන හදනකොට බුදුරජාණන් වහන්සේ සමු දෙනවා. ගෝතමිය දැන් අද ඔබත් ආයෙ ඉන්නේ නැහැ. ඔබ මට දකින්න හම්බෙන්නේ නැහැ. මටත් ඔබව දකින්න හම්බෙන්නේ නැහැ කවදාවත්. මේ සංසාරේ අපි මට මව වෙලා කෝටි ගාණන් ආත්මවල ඉපදිලා කියලා. ආයෙ අපි දෙන්න ආයෙ මුණ ගැහෙන්නේ නැහැ. අන්තිම සමුදීම දීලා බුදුහාමුදුරුවෝ හැරෙනවා. බුදුහාමුදුරුවෝ ඉදා දේශනා කරනවා මවට විතරක් පසු ගමන් දෙන්න පුළුවන්. රටේ රාජ්‍ය නායිකාවෝ ගැහණියෙක් වෙන්න පුළුවන්. මේ ලෝකෙම නායිකාවන් ගැහණියෙක් වෙන්න පුළුවන්. ඒ ගැහණිය හම්බ වුණත් ඒ ගැහණියට පිටිපස්සේ යන්න බෑ හාමුදුරන් වහන්සේලාට. දැන් යන පිස්සු ඉන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ විනය පිටකෙම දේශනා කරලා තියෙනවා එහෙම යන්න බෑ. තමන්ගේ පන්සලට එන ඔය වැදගත් ගෑන් ගෙනිකාව එයා යනකම පස්සෙන් යන හාමුදුරුවෝ ඉන්න පුළුවන්. දැන් හැබැයි බුදුහාමුදුරුවෝ අනුදැනව දාලා එහෙම යන්න බෑ. යන්න පුළුවන් කාටද? අම්මට විතරයි. අම්මගේ විතරයි. බුදුහාමුදුරුවෝ කොච්චර අම්මා ගැන දැකලා තියෙනවද? බුදුහාමුදුරුවන්ට දෙවෙනි අම්මා හිටියේ පළවෙනි අම්මා නෙවෙයි. ඕගොල්ලන්ට ඉන්නේ පළවෙනිම අම්මා. ඔබ මව් කුසේ මේ කරපු අම්මා. කොච්චර වටින්න ඕනේද අපිට අම්මා? තාත්තා කියන්නේ කවුද? බුදුහාමුදුරුවෝ කියන මේ ලෝකයේ අපිට සලකන්න ඕන අපිට වැඩිම පින් ලබා ගන්න පුළුවන් වෙලාවක් නැහැ. මට දෙන්න මට ඔළුව දුක. වැඩිම සලකන්න ඕන පින් ලබා ගන්න පුළුවන් ಜಾති හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඒකක් තමයි එක අම්මට සැලකීම. අනික තමයි තාත්තට සැලකීම. අනික තමයි අනික ඉස්සෙල්ලා මම දැන් කිව්වා තාත්තා ගැන කියලා ඉන්නු. තාත්තා කියන්නේ කවුද? තාත්තා කියන්නේ මහා වටින දෙයක් සම්පතක්. තාත්තා තමයි අපිට මොනවද කරන්නේ? අපිව මේ තත්ත්වයට ගෙන ඉන්න පිටිපස්සේ ඉඳන් උදව් කරන මහා ශක්තිය. හැබැයි එයා අපිට පේන්න කිසි දෙයක් කරලා නැහැ. අපිට නොකෙන ඉන්න තමයි කරලා. කරපු හැම දෙයක් වැඩියෙන්ම පේනුනේ අම්මගේ මතේ. අපි සල්ලි ඉල්ලගත්තේ අම්මගෙන් හම්බ කරි තාත්තා. අපි කන්න ඉල්ලගත්තේ අම්මගෙන් මෙමර කන්න ගෙනාවේ තාත්තා. ඒක පෙනේ හිටිය අම්මා. අම්මගේ පිටිපස්සේ හිටිය තාත්තා. අපි හැම එකටම පිටිපස්සේ හිටියා තාත්තා. තාත්තල මහා වටින මහා සම්පතක්. බුදුරජාණන් වහන්සේ තාත්තා කෙනෙක් හිටියා. මේ තාත්තා සුද්ධෝදන රජු බුදුහාමුදුරන්ට අණ දීලා තියෙනවා. තාත්තට පුළුවන් බලයක් තියෙන කොච්චර ලෝකයක් වුණත් මේ ලෝකෙම අදහන මහා ශාස්ත්‍රඥ වහන්සේ උන්වහන්සේගේ තාත්තා උන්වහන්සේලා අණ කරනවා. මොකක්ද අණ කරන්නේ? පුතේ මං කැමති නෑ පුංචි දරුවන් තමන්ගේ මවගෙන් තාත්තගෙන් වැඩිහිටියන්ගෙන් අවසරයකින් තොරව මහාන කරනවා. ඒක නිසා ඔබේ ශාසනයේ මින් විදිහට පුංචි ළමයි මහාන කරන්න බෑ. අනුදැනුමක් නැතුව දෙමව්පියන්ගේ වැඩිහිටියන්. ඊළඟ අණ කරනවා. බුදුහාමුදුරුවෝ ඉස්මුදුනින් පිළිගන්නවා. මේ පිළිගන්නේ මොකද? බුදුහාමුදුරුවෝ කියන්නේ එසේ මෙසේ විතර නෙවෙයි. ඔබට නම් දරු දුකක් නැහැ. ඔබ දරුවා හම්බෙච්ච දවසේ දාලා ගිය කෙනා ඔබට තාත්තගේ ගුණයක් නැහැ. ඒ මට තියෙනවා. මට ඔබ මාව දාලා ගිය දවසේ ඉඳන් මම සෑහෙන දුක් වුණා. මම ඊට පස්සේ හිත හදාගත්තා. මගේ දෙවෙනි බිරිඳගේ පුතා ගැන හිතලා. ඊට පස්සේ එයාත් මහාන කෙනෙක්. ඊට පස්සේ මම හිත හදාගත්තා රාහුල ඉන්නෝනේ. ඒ වුණාට එයාත් මහාන කළා. මගේ තියෙන ඔක්කොම උදුරගත්තා. මට කවුරුත් නැති කරා. ඒක නිසා මේ தත්ත්වය ආයි පිරිවරුන්ට මව්වරුන්ට ඇති වෙන්න දෙන්න බෑ. අකමැත්තෙන් මහාන කරා. ඊට පස්සේ බුදුහාමුදුරු පිළිගත්තා. සුද්ධෝදන රජු අවුරුදු 80ක් ආයු වළඳලා ඔන්න මැරෙන්න මරණාසන්න වෙලා ඉන්නවා. බුදුහාමුදුරුවෝ ජේතවනාරාමේ ඉන්නවා. ඉන්නකොට බුදුහාමුදුරන්ට ඇවිල්ලා කියනවා ආනන්ද හාමුදුරුවෝ අන්න සුද්ධෝදන රජු අවසන් ගමන් යන්න හදන්නේ. බුදුහාමුදුරුවෝ කොච්චර වැඩ තියෙන කෙනෙක්ද? කොච්චරනම් වැඩ ඇද්ද? ඒ ඔක්කොම අත්හැරලා දුවගෙන එනවා. ඒවලෙම යන් ආනන්ද පිය රජු හම්බ වෙන්නේ. ඒවලෙම ආයි වෙන දැන් අපේ පුතාලට කිව්වොත් අනේ මට තියෙනවා මේ අර මගේ ඕඩරේ දීලා ඉන්න තියෙනවා. නේද? අර ආක අස්සම් කරලා ඉන්න තියෙනවා. මේ රැස්වීම අත්තරින්නම් බෑ. මේක ඉවර වෙලා තමයි මට ඉන්න වෙන්නේ. අම්මට තාත්තට කියන්නේ මං එනකන් පණ අල්ලගෙන ඉන්නේ කියලා. ඒක තමයි දැන් අපි අය කරන්නේ. හැබැයි මේ පුතා එහෙම හිටියේ නෑ. මේ බුදු පුතා මේ ලෝකෙම පිළිබඳ නිදිය ගන්න පැය දෙකයි. බුදුරජාණන් වහන්සේ ඒ තරම් කාර්ය බහුල ලෝකේ ඉන්න එකම පුද්ගලයා.
තාත්තාගේ පණිවිඩය ඇහැපු මම ඔක්කොම අත්හැරියා. ඒ යුතුයකම් බුදු පුතායි. ඒක තමයි මව්ව පියා කියන්නේ මහා වටින වස්තුවක්. ඊළඟ එක තමයි මම ඉක්මනට යන්න හදන්නේ. ඊළඟ එක තමයි හාමුදුරන්ට සැලකීම. හාමුදුරන්ට සැලකීම ගුණාපින් ලැබෙන එකක්. ඒ හාමුදුරන්ට සලකන්න ඕනි තාමත් අලංකාර වලින් විදිහට න ඒ කරන තරමට අපිට පින් ලැබෙනවා. ඕගොල්ලෝ දන්නවනේ දුටුගැමුණු රජුගේ පුතා කවුද? ශාලිය. ශාලිය අශෝකමාලා දන්නවනේ. දන්නවද? ඒක දන්න තියෙන්නේ නෑනේ. ඒක තමයි ලව්වල ලංකාවේ හොඳම ලව් එක. නේද? ශාලිය අශෝකමාලා. ශාලිය අශෝකමාලා ලව් එක නම් දන්නවා ඇති ඔයගොල්ලෝ. හැබැයි අශෝකමාලා ගැන දන්නේ නැතුව ඇති. අශෝකමාලා කියලා කියන්නේ මේ ලෝකෙ තිබිලි හිටියේ ලස්සනම ගැහ. මේ අශෝකමාලාව දැකලා තියෙන්නේ මේ ශාලිය කුමාරයා මලක් විදිහට. ගහකට ඉන්න මලක් දැකලා මේ තමන්ගේ සෙනවියන්ට කියන අර මල මට කරව කියන්නේ. මලක් නෙමෙයි මේ කුමාරයානේ මේ ගැහණු ළමයි. මලක් වගේ දැකලා තියෙන්නේ. එච්චරම ලස්සනයි. එච්චර ලස්සන වෙලා තියෙන්නේ මොකද? ඒ එච්චරටම ලස්සන වෙලා තියෙන්නේ මේ අශෝක මාලා මල් නෙලලා හාමුදුරුවරුන් එන පාරට අතුරලා තියෙනවා. මල් නෙලලා. දවසක් බුදු සෑයකට මල් අතුරනකොට හදිස්සියේ තමන්ගේ ඉහෙලිය කතා කරනවා හදිස්සි දූ කෙලියකට සෙල්ලමකට. ඒකට යන්න ආසාවෙන් මේ දියණිය ගෙනාවු මල් කඩාගෙන ආපු උදේ ඉඳන් කඩපු මල් ටික එහෙම් පිටින් ඒ එතෙන්ට දාලා පරමල් කුරමල් ඔක්කොම තියෙද්දි මේ මතින් අතුරලා දාලා යනවා. තවසල්ක දකින්න අම්මා කියන ඔහොම කරන්න එපා. නිකන් උඹ අඩුගුලේ කෙනෙක් වගේ නෙමෙයි මේ කියලා දාලා ගියේ. උඹ රොඩි එක් වගේ නෙමෙයි වැඩේ කරේ. රොඩි එකක් කරන්නේ නැහැ ඔය අම්මලා කියනෝනේ. නරක වැඩක් කරන දුවට කියනෝනේ. බලන්න රොඩි එකක් කරන්නේ නැති වැඩ බල කරන්නේ කියලා. එහෙම කියනවා. ඊටකොට මේ ගෑණිකින් ගහන ළමයා කියනවා මම නෙමෙයි රොඩි තෝ කියලා අම්මට මෙහෙම කියලා යනවා. අම්මට බැනලා යනවා. මම නෙමෙයි තෝ තමයි රොඩිච් කියලා. ඒකේ පව තමයි මල් පූජා කරපු පින ලස්සන මලක් වෙලා තිබුණා. අම්මට අපහාස කරපු පව අඩු කුලේ රොඩි කුලේ උපන්නා. දැක්කද? පව පරිසන්ද නැහැ. ඒ නිසා ඒ වගේම බුදු පුදට දහම් පුදට සංගම් පුදට යමක් දෙනකොට ඉතා සැලකිල්ලෙන් දෙන්න ඕනේ. පරමල් කොරමල්ලක්. ඒ වගේම දානයක් දෙනකොට ලස්සනට දෙන්න ඕනේ. ඕන කෙනෙකුට කෑමක් දෙනකොට ඇස පිනවන්න ඕනේ, කට පිනවන්න ඕනේ. ඊළඟට සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනේ. මේ තුන තියෙන්න ඕනේ. රුව තියෙන්න ඕනේ, ಗುಣ තියෙන්න ඕනේ. රුවයි ගුණයි අනිවාර්යයෙන්ම තියෙන්න. ಗುಣ තියෙන්න ඕනේ. මොනවයිද කෑමෙත් ಗುಣ තියෙන්න. රූපෙත් තියෙන්න. මේම තියෙන එකක් තමයි අපි පූජා කරන්නේ. එතකොට ඒක හාමුදුරුවන්ට ලස්සනට හදන්නේ නෑ. හාමුදුරුවන්ට තමයි ලස්සනට පූජා කරන්නේ. බුදුහාමුදුරන්ට තමයි ලස්සනට පූජා කරන්නේ. ධර්මයට තමයි ලස්සනට පූජා කරන්නේ. ඒක තමයි අපි ප්‍රතිඵල ලබන්නේ. ඒ ප්‍රතිඵලය තමයි අපේ ජීවිතයේ තියෙන්නේ. දැන් නම් එහෙම නෙමෙයි අපේ අය. මේක කියලා විවර කරන්න ඕනේ. දැන් අය නම් බත් ඇටයක් දීලා ඒක මැරෙනකම්ම කියන. නේද? අපේ හාමුදුර කෙනෙක් මේ අපවත් වෙන්න ඕන වෙන්න තියලා පොතක ලියලා තියෙනවා කවියක්. දානට බණට පිරිතට හැම ඉලව්වට යන්නට ඕන අඬ ගැහූ වෙලාවට පොඩ්ඩක් මැරදුනොත් මේදා එක යාගේ කට උලකීමට හැරී දුම්බත් ඇටේ සිට. එහෙම තමයි අපි කියන්නේ. අදම ලස්සන කතාවක් වුණා. අදම වෙච්ච එකක් කියන්න බෑ. නේද? මේ ගමේ නොවන ක්‍රිස්තියානි පවුලක් මට දානයක් දෙන්න ඕනේ කොහොමද? ඒගොල්ලෝ ගිහි ගාව පිටිපස්සේ තියෙන පන්සල. ඒගොල්ලෝ ක්‍රිස්තියානි. ඒක නිසා ගමේ පන්සලේ හාමුදුරුවෝ යාළු කරගන්නත් බෑ. ඒකට ඒගොල්ලෝ මේ ඔක්කොම ඒවා එනවා. ගමේ මිනිස්සු තරහ කරගන්නත් බෑ ක්‍රිස්තියානි හින්දා. ඒ වුණාට දැන් මේක බුදුදහමට දැන් බැඳිලා මට දාන දෙන්න ඕනෙමයි. බුදුම ආදරේ දැන් බුදුදහමේ කටයුතු කරන සිල් ගන්නත් දෙන්න කැමතිලා ඉන්නවා. මෙයාට දානයක් දෙන්න ඕනේ. ඊට පස්සේ මං කියනවා දාන දෙන්න කියලා. අපේ පන්සලේම හාමුදුරුවෝ 7 නමක් වැඩමලා දානයක්. ඒ දාන දවසේ මගේ පේරු දාන දෙන නෝන මහත්මිය දාන කියේ. මම ඒක නවත්තන්නේ. හරිද? ඒක නවත්තන්නේ නැහැ. නවත්තන්න ඕනේ නැහැ. යාට දාන දෙන්න පුළුවන්. බෙන්දර ඉන්නේ මම විතරයි අද හාමුදුරුවෝ 7 නමක් ඉන්නෝනේ. 7 නමකට දාන දෙන්න පුළුවන්. මේ මහත්මිය ඇවිල්ලා ඕක දාලා දුරලා යනවා. ඒ දිගිලා යනවා. ඉතින් මම ඉතින් ඊට පස්සේ කතා කරලා මේ බොහොම මේ වාට කන්ද අවස්ථාවක් නෑ හම්බෙලා තියෙන ඉන්නෝනේ. කවසාර වෙලා ගියා. ඊපස්සේ පුතත් ඇවිල්ලා තියෙන මම දන්නේ. ඊට පස්සේ මේ හදට හරියට මාසයක් ඒ සිද්ධිය. අද තමයි යාගේ දාන්නේ. මම මෙච්චර ගණන් ගත්තේ නැහැ. අද යා දාන්න ගෙනාවේ නැහැ. අද මම ඉතින් මම උත්තර දුන්නේ දාන්නේ දුන්නත් එකයි නැතත් එකයි. මාගස් මහත්තයා දුවලා නම් 12ක් පගිලා දුන්නේ දාන්න ගෙනාවේ නැහැ. මොකක් කමන්නේ ඕනේ මට. මාගස් අය දුවලා ගිහලා මේ මහතුරුත් එක්ක මේ අපේ ලාල් මහත්තයත් එක්ක ගිහලා මේ කඩින් දාන්න ගෙනාලා අද දුන්නා. මේ අද වෙච්ච එකක් මේ දුන්නා. බලන්න පොඩි වැරද්දක් වුණොත් ඒ දාන්නේ හොදෙන්නේ නැහැ දෙන්නේ නැහැ. කියන්නෙත් නැහැ. මම බඩගින්න ඉඳිද්දි. ඉතින් නම් කියන දෝක මැරෙත් මේ බඩගින්න ඉඳලා.
නේද? ඔකට හොත් පාඩම උගන්වනවා. එහෙම හිතන්නේ. මම අද තීරණය කළා අනිත් දවසේ. අද කවුද 7 වෙනිදානේ. හැම 7 වෙනිදාම මම කාගෙන්වත් දානි වළඳන්නේ නැහැ මේ පන්සල. මම 7 වෙනිදා මේ මට හිතෙන තැනක පින්න පාත යනවා. මම පින්න පාත දවස බවට පත් කරනවා 7 වෙනිදා. මගේ පින්න පාත දවස ලබන මාසෙ ඉඳන් මම එහෙම කරා. මම පින්න පාත කියලා තමයි 7 වෙනිදා වළඳන්නේ. මම අද අලුත් තීරණයක් ගත්තා. මම මුදින්ම යනවා දානි වැළඳුවා පින්න පාත යනවා 7 වෙනිදා. මම මේ ඉන්නකම් කරන්නේ නැහැ. කොහොම තමයි එහෙම දානි දෙන්න යන්න එපා. දීලා තමන් දුන්නේ එක පිටිපස්සේ බලන්න එපා. ඒකට මොකද උනේ කියලා. දැන් ඕගොල්ලන්ට බුදුහාමුදුරන්ට දන් දෙන්න බුදුහාමුදුර දන් දෙනවනේ ඕගොල්ලෝ. බුදුහාමුදුර කනවද? බුදුහාමුදුර වළඳනවද? නෑනේ. බුදුහාමුදුර උදෙසා දෙන්නේ. මොකාවේ හුණෙක් වෙලඳුවක් කමන්නේ. ඒ බුදුහාමුදුරට දෙන එක අපි දෙන්නේ බුදුහාමුදුරන්ට. ඒක හුණ වෙලඳුවක් කමන්නේ. හුණ වෙලඳුවක් නෝන වෙලඳුවක් අල්ලපු ගෙදර කෙනෙක් වෙලඳුවක් ප්‍රශ්නයක් නෑ. අපි දෙන්නේ බුදුහාමුදුරන්ට. අපි පරමාර්ථය බුදුහාමුදුරන්ට දෙන්නේ. ඒ වගේම දන් අපේ පන්සලට එලා දන් මේසෙ උඩ දන් ශාලාවේ දන් ගිහී මේසෙ උඩ තියලා ඔයගොල්ලෝ ගියාන් පස්සේ දාණය හාමුදුරුවෝ වැළඳුවත් අල්ලපු ගෙදර මිනිහා ඉල්ල වැළඳුවත් නෙන මගේ නගිය දුගිය කවුරු වැළඳුවත් ඔබ තියලා ගියාට පස්සේ සාංගික වෙලා ඉවරයි. ඒකේ හාමුදුරුවෝ වැළඳුවත් කියලා හොයලා යනවා නම් හරියට ටොයිලට් කරලා කාලා ටොයිලට් කරලා ඒක දිහා බලන්න අර කැරට් කෑල්ල තියෙනවද? අර මං කාව පීසා එක තියෙනවද කියලා බලනවා වගේ වැඩක්. නේද? ඒ පීසා එකක් කාලා හලි දිලා ලකූ ගානක් දිලා කාලා හරු පහේ හොටලෙන් කාලා ආවිල්ලා ටොයිලට් ගියාන් පස්සේ ඒකෙන් හරු පහේ හොටලේ පීසා එක හෙව්වොත් හම්බ වෙයිද අපිට? නෑනේ ගන්ධකාර ගූගඩක් ගැන හොයනවා. ඒ වගේම තමයි මේ ජීවිතේ. ඒක නිසා මතක තියාගන්න හාමුදුරුවෝ කියන්නේ මහා භයානක සත්‍යය වගේ. අපි අම්මනම් තාත්තා නම් මට කියන්නේ මම මහාන වෙන්න ගියා මහාන වෙන්න පොඩි කාලේ මම පණගෙන යනවා. යන්න දෙන්නේ නෑ. ඌේ සත්‍යය ටික. නයි ටිකක් තමයි ඉන්නේ භයානකයි. ඒකෙන්ද යන්න එපා කියලා කියනවා. ඒක නිසා අපි හාමුදුරුවරුන්ගේ අඩුපාඩුකම් කියලා අපි පව පුරව ගන්න ඕනේ නෑ. ඒගොල්ලොන්ට මිනිස්සුනේ. ඒගොල්ලොන්ගේ වැරදියක් අඩුපාඩුවක් තියෙනවා. ඒගොල්ලොන් ඒක කරගෙන යයි. ඒගොල්ලෝ අපාය යනවා. අපේ හාමුදුරුවෝ කියලා අපාය chance එකක් දෙන්නේ නැහැ. බස් එක නැග්ගම හාමුදුරුවන්ට සීට් එක දුන්නට අපායට ගියාට පස්සේ මේ හාමුදුරුවෝ කියලා සලකන්නේ නැහැ. අපායට ආවොත් ඒ වගේම තමයි සලකන්නේ. වැඩියෙන් සලකනවා. ඒක චිවරකොත් දාගෙන මේ වගේ බඩු වැඩ කරලා තියෙනවා. පාහරය කියලා කතා කරා. ඒක නිසා හාමුදුරුවන්ගේ ඒ අපාය යන එක වළක්වන්න ඕගොල්ලෝ දඟලන්න යන්න එපා. ඕගොල්ලෝ අපාය යන එකකින් වළකින්න අපේ අම්මේ, අපේ තාත්තේ. අපේ දුවේ, අපේ පුතේ. ඒක නිසා ගෙදර අම්මටයි තාත්තට, ගෙදර බුදුන් මදින්න. දේවාලයේ දෙවියන්ට කලින් ගෙදර දෙවල ලස්සනට තියාගන්න. ලස්සන දේවාලයක් ගෙදර හදන්න. ඒ කියන්නේ ඒකේ දේව රූප දෙක තමයි අම්මයි තාත්තයි. ලස්සන පරිසරයක් ගෙදර හදාගන්න. දේවාලයක් වගේ ගයක් තියාගන්න. ලස්සනට ගේ ලස්සන කරගත්තොත් මේ ගමම ලස්සනයි. මේ ලස්සන ගමක් හදන්න උනන්දු වෙන්න.